ආයුබෝවන් ජ්‍යොතිෂ්‍ය හෝරාව නාලිකාවට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. 2026 අප්‍රේල් මාස 27 වෙනිදායින් ආරම්භ වන මේ සතිය මේෂ ලග්න හිමියන් වන ඔබට කෙබඳු බලපෑමක් ඇති කරයිද? විශේෂයෙන්ම මේ සතියේ මැද භාගයේදී මේෂ ලග්න හිමියන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ හැකි සුවිශේෂී ග්‍රහමාරුවක් සහ හදිසි ධනයෝගයක් නිර්මාණය වන බව ඔබ දන්නවාද? වීඩියෝව ආරම්භයේදීම මම ඔබට ඉතාමත් වැදගත් රහසක් කියන්නම්. මේ සතියේ සිකුරාදා සහ සෙනසුරාදා දවස් 2 ඇතුළත මේෂ ලග්න හිමියන් අනිවාර්යයෙන්ම කළ යුතු එක දෙයක් තිබෙනවා. ඒ දේ මගහැරුණොත් ඔබට ලැබෙන්නට තිබෙන විශාල මූල්‍යමය අවස්ථාවක් අහිමි වී යන්නට පුළුවන්. ඒ රහස කුමක්ද සහ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න මම මේ වීඩියෝව අවසානයේදී ඔබට සවිස්තරාත්මකව පවසන්නම්. ඒ නිසා වීඩියෝව අවසානය දක්වා රැඳී සිටින්න. මේෂ ලග්න හිමියනි, සතිය ආරම්භය ඔබට ඉතාමත් කාර්යබහුල ස්වභාවයක් ගෙන දෙනවා. ලග්නාධිපති අඟහරුගේ ගමන අනුව ඔබට අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ජවය සහ ශක්තිය නොඅඩුව ලැබෙනවා. රැකියා ස්ථානයේ මෙතෙක් පැවති ගැටලු රාශියක් විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබෙන සතියක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ තාක්ෂණික අංශයේ හෝ විද්‍යුත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නෙක් නම් මේ සතියේ ඔබට උසස් වීම හෝ විශේෂ ඇගයීම් ලැබීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබ සතු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. සතියේ මුල් දින දෙකේදී දූරදර්ශීව තීරණ ගැනීම අනාගත දියුණුවට මඟ පාදනු ඇත. ධනය සහ ව්‍යාපාරික පැත්ත ගැන කතා කිරීමේදී මේ සතිය මේෂ ලග්න හිමියන්ට වාසනාවන්ත සතියක්. දෙවන්නාධිපති සහ 11 වන්නාධිපතිගේ සුබ සංයෝගය නිසා අතරැඳෙන මුදල් ප්‍රමාණය වැඩිවීමට නියමිතයි. ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරයක් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනම් මේ සතියේ බදාදා සහ බ්‍රහස්පතින්දා දින ඉතාමත් සුදුසුයි. විදේශ ආයෝජන හෝ විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පුවත් අසන්නට ලැබෙනු ඇත. නමුත් මතක තබා ගන්න සතියේ මැද භාගයේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට ඔබ වග බලා ගත යුතුයි. විශේෂයෙන්ම විනෝදාස්වාදය සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිතෙනු ඇත. ඒ පාලනය කර ගැනීම ඔබේ ඉතිරි කිරීම ශක්තිමත් කිරීමට හේතු වෙයි. සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කිරීමේදී මේ සතියේ හිසේ කැක්කුම හෝ ස්නායු සම්බන්ධ සුළු පීඩා මතුවීමට ඉඩකඩ තිබෙනවා. අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම නිසා මානසික ආතතියක් ඇති විය හැකි බැවින් ප්‍රමාණවත් නිින්දක් සහ විවේකයක් ලබා ගැනීමට අමතක කරන්න එපා. පවුල් ජීවිතය තුළ සාමය සහ සමගිය රජ කරන සතියකි. සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරු වී ඉතාමත් සමීපව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යම් කාලයක් සහ මුදලක් වැය කිරීමට ඔබට සිදුවනු ඇත. පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මේ සතියේ ඔබට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සිසුවියන්ට මෙය ඉතාමත් යහපත් කාලයකි. විශේෂයෙන්ම ගණිතය, ඉංජිනේරු විද්‍යාව සහ තාක්ෂණික විෂයන් හදාරන අයට නව සොයා ගැනීම්වලට සහ ඉහළ ජයග්‍රහණ කරා යාමට මේ සතියේ ග්‍රහ බලය උපකාරී වේ. විභාග හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටින අයට ජයග්‍රහණය සහතිකයි. රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට තමන් බලාපොරොත්තු වූ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදා වේ. විශේෂයෙන්ම ස්වයං රැකියාවල නිරතවන මේෂ ලග්න හිමියන්ට සමාජ මාධ්‍ය හරහා තම ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමටත් ඒ හරහා වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. වීඩියෝව ආරම්භයේදී මම ඔබට පැවසුවේ සුවිශේෂී රහස දැන් මම අනාවරණය කරන්නම්. මේ සතියේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල මේෂ ලග්න හිමියන්ගේ ධනස්ථානය ඉතාමත් බලවත්ව පවතිනවා. මේ නිසා සිකුරාදා උදාසන 6-7 අතර කාලය තුල රතු පැහැති මල් වට්ටියක් පූජා කර ඔබේ ඉෂ්ට දේවතාවුන් සිහිපත් කර මට ලැබෙන්නට ඇති ධනවාසනාවන් කිසිදු බාධාවකින් තොරව ලැබේවා යන්න තෙවරක් අදිෂ්ඨාන කරන්න. ඒ දිනම හැකි පමණින් දුප්පත් අයෙකුට ආහාර වේලක් හෝ මුදලක් පරිත්‍යාග කරන්න. මෙම පුණ්‍ය කර්මය ඔබේ හදිසි ධනයෝග සක්‍රිය කිරීමට හේතු වනු ඇත. මේෂ ලග්න හිමියනි, මේ සතිය ඔබේ දියුණු වී සතිය කර ගැනීමට ලැබෙන මේ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්න.
මෙවැනි වටිනා ජ්‍යෝතිෂ්‍ය තොරතුරු දිනපතා දැන ගැනීම සඳහා ජ්‍යෝතිෂ්‍ය හෝරාව නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් අයිකොනිය ක්‍රියාත්මක කර තබා ගන්න. ඔබ සැමට වාසනාවන්ත සතියක් වේවා.